Minasan konnichiwa. මගේ නම් විනුෂා කාවින්ති. මගේ වයස 22යි. මම ආයේ ගාල්ලේ ඉඳන්. මුලින්ම චාමර සින්සිටත් සිවුවන් සින්සිටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ප්‍රශ්නයක් නැතුව මගේ වීස එක මට ලබා දුන්නට. ඉතින් මම ඩියුටරික් ලංකා ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් එකේ දැනගන්නේ මගේ ඥාති සහෝදරියක් මාර්ගයෙන්. එයත් මෙම භාෂා පාසලින්ම ගිහින් ජපානයේ කීතු නගරයේ අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. ඉතින් මේ අවස්ථාවේදී මම එයාට ස්තුතිවන්ත වෙනවා. මගේ ඕලෙවස් කාලේ ඉඳන් තිබ්බ හේනයක් තමයි ජපාන් යන්න ගිහිල්ලා අධ්‍යාපනය හදාගන්න. ඉතින් මම ඒලෙවස් වලින් පස්සේ මගේ ඥාති සහෝදරියගේ මාර්ගයෙන් මම පන්තියට එනවා. මට තාම මතකයි පන්තියට ආපු මුල් දවසේම සෙන්සේ අපිව නැගිට්ටවලා හැමෝම එක එක්කෙනා ගාන නැගිට්ටවලා අපෙන් අහනවා අපේ විස්තර වගේම ඇයි ජපානයට යන්නේ කියලා. මට ඒ වෙලාවේ කියන්න දෙයක් එහෙම ඔළුවට ආවේ නැහැ. මම ඒ වෙලේ එච්චර දෙයක් ඒ ගැන හිතුවේ නැහැ. ඉතින් අනිත් හැමෝම දුන්න ආසක තමයි මාත් දුන්නේ. ඊට පස්සේ සෙන්සේ අපිව වෙන වෙනම අරගෙන මේ දේ කරන්න මේ පැත්තෙන් ගියොත් හොඳයි ජපානයට යන්න ඕන ඇයි කියලා අපිට හරියටම තේරුම් කරා. එතන ඉඳන් තමයි මට හරි අරමුණක් ආවේ මං ඇයි ජපානයට යන්නේ කියන එක ගැන. අනිත් විශේෂ දෙයක්ම තමයි ජපාන යන්න අපිට අනිවාර්යෙන් අවශ්‍යම දේ තමයි භාෂාව. ඉතින් අපේ සෙන්සේ ජපාන් භාෂාව ගැන A to Z හැමදේම අපිට කියලා දුන්නා. ඒ වගේම අමතර පන්ති දාලා අපිට අපි දෙයක් ගැන දන්නේ නැත්නම් තනි තනි අරගෙන අපිට හැමදේම කියලා දුන්නා. මොකද සෙන්සිල දෙන්නම හැම ළමයෙක්ටම සලකන්නේ එක හා සමානව එක හා අවධානය දෙන්නෙත්. විශේෂම දේ තමයි අපේ සෙන්සේ ජපාන් භාෂාව අපිට උගන්වන්නට වඩා අමතර දේවල් අපිට අපේ ජීවිතය ගැන කියා දුන්නා. ජපානයට ගිහින් ඉන්නේ කොහොමද තනියෙන් නැගිටින්නේ, ඒ වගේ අපේ ජීවිතේ ගොඩ යන ක්‍රම තමයි අපිට අපේ සෙන්සි ඉගෙනුවේ. ඉතින් මම හිතන්නේ ඒව තමයි අපේ ජීවිතේ අපි හරියට ජපානයට ගිහින් ගොඩනගා ගන්න කොහොමද කියලා අපි දැනගත්තේ. ඒ වගේම අපේ සෙන්සේ හැමතිස්සෙම කියන දෙයක් තමයි ජපානය කියන්නේ දෙවියන්ගේ රටක්, අවංකව වැඩ කරන්න, තේරුමක් ඇතුව වැඩ කරන්න කියන එක. ඒ වගේම මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා අපේ ක්ලාස් එකේ ස්ටාෆ් එකේ මිස්ටර් සර්ලට. මොකද ඩොකියුමන්ට් පීරියඩ් එක කියන්නේ අපිට අමාරු කාලයක්. මොකද අපි යවන හැම ඩොකියුමන්ට් එකක්ම නිවැරදිව තියෙන්න ඕන. ඉතින් අපේ ස්ටාෆ් එකේ මිස්ටර් සර්ලා අපේ ඩොකියුමන්ට් වල ඩොට් එක පවා හරියටම චෙක් කරලා අපිට ගොඩක් උදව් වුණා අපේ ඩොකියුමන්ට් පීරියඩ් එකේදී. ඉතින් අපිට උදව් කරාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ස්ටාෆ් එකේ මිස්ටර් සර්ලට. ඒ වගේම මම වගේම ජපාන් යන්න හීන දකින ඔයාලට මම කියන්නේ ඩේටටෙක් ලංකා ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් එක කියන්නේ ලංකාවේ හොඳම තැන. ඉතින් මම කියපු දේවල් ඇත්තද කියලා ඔයාලට බලන්න ඕන නම් දවසක් හරි අපේ පන්තියට ඇවිල්ලා බලන්න කියන මම ආරාධනා කරනවා. අපි දන්නේ නැති දෙයක් තියෙනවා නම් අපිට අමතර ක්ලාස් දාලා අපේ ළඟට ඇවිල්ලා අපිට හැම දෙයක්ම තනි තනියෙන් කියලා දුන්නා. අපේ භාෂා දැනුමට අමතරව සෙන්සේ අපිට ගොඩක් දේවල් ඉගෙනුවා. කොහොමද ජපානයට ගිහින් ජීවත් වෙන්නේ, තනියෙන් වැඩක් කරගන්නේ කොහොමද? මම හිතන්නේ ඒව තමයි අපිට අපේ හීන ශක්තිමත් කරගන්න මුලපිරුවේ. ඉතින් අවුරුදු ගානක හීනේ මගේ මේ මාසේ හැබෑ වුණා. ඒ සතුට කොහොමද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. ඉතින් මම නැවත වාරයක් ස්තුති කරනවා චාමර සින්සිටත් සේවන්ත සින්සිටත් අපේ ක්ලාස් එකේ ස්ටාෆ් එකේ මිස්ටර් සර්ලටත් මගේ හීනේ ඉෂ්ට කරගන්න උදව් කරාට. මම ජපාන් ගත වෙන්න හිටියේ කියොතෝ නගරයට. ඉතින් අපේ කියන්නේ එක දිගට වීසා ආවා. නමුත් අපේ වීසා එක සර් ප්‍රතිඵල අපිට දෙන්න ටිකක් කල් ගත්තා. ඉතින් අපි හැමෝම ටිකක් චුට්ටක් බය වෙලා ඉඳී. ඒ කියන්නේ මගේ වෙනත් පන්තිවල යාළුවෝ කියන්නේ වීසා එක ඇප්ලයි කරපු දවසේ ඉඳන් බයෙන් ඉඳියේ. එවනම් මගේ පන්ති යාළුවෝ දන්නවා මම චුට්ටක් බය වුණේ නැහැ. නමුත් මේ අන්තිම මොහොතේ අපේ වීසා චුට්ටක් පරක්කු වෙනකොට බය හිතුණා මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ කියලා. ඒ වෙලේ කොහොමද රිසල්ට් එක එන වෙලාවේ මම ඉන්දියේ බැංකුවේ.
මං එවෙලෙම සතුටට අඩාගෙන අම්මා වදාගත්තා. මොකද මේ මගේ අවුරුදු ගානක හීනයක්. ඉතින් ඒ සතුට කියන නිම කරන්න තේරෙන්නේ නැහැ. මේ මාසේ මං ජපානයේ පලා යන්න සූදානම් ඉන්නවා. ඉතින් මං වගේම ජපාන් යන්න හීන දකින්න ජපාන් යන්න ආස ඔයාලට මං කියන්නේ මේ තමයි ලංකාවේ හොඳම තැන ඩේටා ටෙක් ලංකා ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් කියන්නේ. ඉතින් මං ඔයාලට ආරාධනා කරනවා ඇවිල්ලා මං කියපු දේවල් ඇත්තද කියලා බලන්න කියලා. ありがとうございます。